2026 මාර්තු 4 වෙනිදා රෑ 11ට විතර ඩෙස්ටිනි කේ හොඳටම නිදාගෙන ඉන්නකොට එක පාරටම නොහිතපු විදිහට යාව හැරෙනවා. ඒ වෙලාවේ යා දැනගෙන හිටියේ නැති වුණාට යාගේ ගෙදරට අකුණක් ගහලායි තිබුණේ. හැබැයි මේක විතරක් නෙවෙයි එදා රෑ වුණේ. අකුණ ගහපු වෙලාවෙම එයාගේ කාමරයේ ඇතුලේ හරිම අමුතු දෙයක් කැමරාවට රෙකෝඩ් වෙලා තියෙනවා. So that's me in bed. There's a TV. Look in this general area, okay? This corner of the room. And tell me if you see what I see. The lightning strikes. Look in this bottom right corner. Wait for it. There. To the brightness. දැන් මම මේ වීඩියෝ එක ස්ලෝ මෝෂන් දාලා පෙන්නන්නම්. එතකොට ඔයාට මේක හොඳටම බලා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ඇහෙන සද්ද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් නෙවෙයි. වීඩියෝ එකේ ස්පීඩ් එක 110ක් අඩු කරාම ඇහෙන නියම සද්ද තමයි මේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. හොඳට බලන්න මේ රෙකෝඩ් වෙලා තියෙන දේ. Do you see that? Tell me that doesn't look like a person sitting on the floor in my bedroom. And then they're gone. And then it's just gone. With this thing. ඩෙස්ටනිට හරියටම තේරුම් ගන්න බැරි වුණාට මේ මොකක්ද වුණේ කියලා මිනිස්සෙක්ගේ වගේ හැඩයක් එතන තියෙනවා කියලා පැහැදිලිවම පේනවා. වීඩියෝ එක එච්චරම ක්ලියර් නැති වුණත් කලින් එතන නොතිබුණු මොකක්දෝ දෙයක් එකපාරටම මතුවෙලා අතුරුදහන් වෙලා යනවා කැමරාවේ පැහැදිලිවම රෙකෝඩ් වෙලා තියෙනවා. So over here is where I capture the footage. I do not want to go over there, so I'm kind of staying over here. I haven't really sort of crossed this way. I sort of exit out the other door. Basically I saw the flash. හැබැයි එදා රෑ රෙකෝඩ් වුණ අමුතුම දේ මේක විතරක් නෙවෙයි. ඔයා හොඳ අවධානයෙන් මේ වීඩියෝ ටිකත් බලන්න. Literally half the power in this house is out. Half of the house is out. සාලේ තිබුණු සිකියුරිටි කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙනවා ගිනි නිවන බටයෝ එයාගේ ගෙදරට එන විදිහ. අකුණක් ගහපු නිසා ගින්නක් ඇති වෙන්න අවදානමක් තියෙනවද කියලා බලන්න චෙක් කරන්නයි එයාලා ආවේ. හැබැයි ඒ චෙක් කරන අතරතුරේදී හරිම අමුතුම දෙයක් වෙනවා. This is all captured on like a security camera that's battery operated, and thank God we had that. Pay attention to this firefighter right here. He keeps looking over at the couch again and again, like as if someone's sitting there and there's not. And this is when it really gets weird. ගිනි නිවන බටයෝ කියන විදිහට එයාලා පැහැදිලිවම දැකලා තියෙනවා කවුරුම හරි මේ සෝෆා එක උඩ වාඩි වෙලා ඉන්නවා. හොඳට බලන්න.
එයාලා කවුරු හරි වාඩි වෙලා ඉන්නවා දැක්ක කිව්ව සෝෆා එකේම තමයි මේ දේත් වෙන්නේ. සෝෆා එක පිටිපස්සේ කුෂන් එක එබිලා තිබුණු තැනක් හෙමීට උඩට එනවා පේන්න තියෙනවා. නිකන් කවුරු හරි එතනින් නැගිට්ට වගේ. ගිනි නිවන බටේක් සෝෆා එකට හේතු වෙලා ඉඳලා අයින් වුණාම කුෂන් එක ආපහු හැදෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඇඟ කිලිපොලා යන දේ වෙන්නේ මෙතනදී. ඒක ගිනි නිවන බටේක් නිසා වුණා නම් මේ දේ පැහැදිලි කරන්නේ කොහොමද? මේ පැනල් එක චෙක් කරන්න විනාඩි කිහිපයකට කලින් තවත් බටේක් එයාගේ ටෝච් එක සෝෆා එක පැත්තට අල්ලනවා. මෙතනදී රෙකෝඩ් වෙන දේ හොඳ අවධානයෙන් බලන්න. Very corner of the dark in the right and wall. There you go. Oh, okay. All right. Everybody else. All I need are pins. මේ වෙලාවේ කවුරුත් සෝෆා එකට හේතු වෙලා හිටියේ නැහැ. අඩුම තරමේ කිට්ටුවේවත් කවුරුත් හිටියේ නැහැ. ඒත් කවුරු හරි වාඩි වෙලා ඉඳලා නැගිට්ටා වගේ කුෂන් එක උඩට එනවා පේන්න තියෙනවා. ටෝච් එළිය නිසා කරදරයක් වෙලා එතනින් අයින් වුණා වගේ මෙතන හිටපු කවුරුත් මේක දැක්කේ නැහැ. හැබැයි එදා රෑ රෙකෝඩ් වුණ ඔක්කොම වීඩියෝස් බලද්දි තමයි එයා මේක දැක්කේ. ඒ වගේම ඔයාටත් මග හැරුණු තවත් දෙයක් තියෙනවා. මුලින් අර ගිනි නිවන බටයා සෝෆා එක දිහා කවුරු හරි ඉන්නවා වගේ එක දිගට බලාගෙන ඉන්නකොට මෙන්න මෙහෙම දෙයක් වෙනවා. Number 4. No, not that I know. I mean, we've got like city black guys. Not towers, so. Situation. මේ මිනිස්සයා මෙතනදි දැක්ක දේ කොච්චර අමුතුද කියනවනම් එයාට ඒක දිහා නොබලා ඉන්න බැරි වෙනවා. එයා ඒ පේන දේ තේරුම් ගන්න හැදුවා වෙන්න ඇති. හැබැයි ඒකෙන් වැඩක් වුණේ නැහැ. මොකද එතනදි තවත් අමුතු දෙයක් වෙනවා. එක පාරටම එතන පත්තු වෙවි තිබුණු ඉටිපන්දමක් නිවිලා යනවා. ඊට පස්සේ තව ඉටිපන්දමකුත් නිවෙනවා. මේ ඉටිපන්දම නිවෙන එකයි බටයෝ දෙන්නම කවුරු හරි සෝෆා එකේ ඉන්නවා දැක්ක කියන එකයි එකට එකතු වුණාම මේ මුළු සිද්ධියම හරිම බය හිතෙන එකක් වෙනවා. එදා රෑවුණු දේවල් එක්ක බැලුවහම මේ කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නේ අවතාරයක් හරි අద్භූත බලවේගයක් හරි කියලා එයාට හිතෙන්න පටන් ගන්නවා. හැබැයි අනිත් හැම වීඩියෝ එකක වගේම මේකෙත් හරියටම මොකක්ද වුනේ කියලා කියන්න අමාරුයි. තාමත් මේකට හරි උත්තරයක් ලැබිලා නැහැ. මේක අස්වාභාවික සිද්ධියක්ද? සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න.